අද වීඩියෝ එකට යන්න කලින් මම ඔයාගෙන් හරිම සරල පොඩි ප්‍රශ්නයක් අහන්න. කණ්ණාඩියෙන් ඔයාගේ මූණ දිහා බලද්දී කවදා හරි දවසක ඔයාට හිතිලා තියෙනවද ඔයාගේ සම අඳුරු වෙලා ඇතුළතින් වෙහෙසටපත් වෙලා? කොටින්ම කිව්වොත් ඔයා වයසටත් වඩා වැඩියෙන් වයසට ගිහිල්ලා කියලා. එකපාරටම නෙවෙයි, එක රැයකින් නෙවෙයි, ඒත් ටිකෙන් ටික දන්නේම නැතුව අවුරුද්දෙන් අවුරුද්ද ලස්සනට සිනිඳුවට තිබුණ ඔයාගේ සම දැන් තනින් තන සියුම් රේඛා මතුවෙන්න පටන් අරන් ඇති. දීප්තිමත් ගතිය මැකිලා ඇති. හැමෝම වගේ හිතන්නේ දැන් ඒ අය වයසට යන්න පටන් අරන් කියලා. ඒත් මෙන්න මේක තමයි ඇත්ත. වයසට යනවා කියන එකේදී සිද්ධ වෙන්නේ ඔයාගේ වයසේ ඉලක්කම වැඩි වෙන එක විතරක් නෙවෙයි. මෙච්චර කාලයක් ලැබිලා ඒත් තව දුරටත් ඔයාට ලැබෙන්නේ නැති දේවල් මොනවද කියන එකත් මේකෙන් තීරණය වෙනවා. මේ වගේ අතුරුදහන් වෙලා යන ලොකුම දේවල් වලින් එකක් තමයි කොලෙජන් කියලා කියන්නේ. කොලෙජන් කියන වචනය අද කාලේ පොඩි ළමයි පවා අහලා ඇති. මොකද ඒක දැන් බියුටි ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන නිසා. ඇත්තටම මොකක්ද මේ කොලෙජන් කියලා කියන්නේ? ඒක බියුටි ට්‍රෙන්ඩ් එකක් විතරක්ම නෙවෙයි, රූප ලාවන්‍ය මිත්‍යාවකුත් නෙවෙයි. ඇත්තටම ඒක ඔයාගේ සමෙන් 75%ක් පමණ හැදෙන සැබෑම ව්‍යුහාත්මක ප්‍රෝටීනයක්. සරලවම කිව්වොත් අපේ හැමේ තියෙන ප්‍රෝටීන් වලින් හැදුණු තන්තු විශේෂයක්. මේ කොලෙජන් තන්තු ශක්තිමත් වුණාම වගේම ප්‍රමාණයෙන් වැඩි වුණාම සමට හොඳ ස්ථීරභාවයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, සම සිනිඳු වෙලා සජලනය වෙන නිසා සමට හොඳ තරුණ පෙනුමකුත් ලබා දෙනවා. ඒත් ඔයාගේ ශරීරයේ මේ කොලජන් තන්තු හැදෙන වේගයට වඩා ඒවා බිඳ වැටෙන වේගය වැඩි වුණොත් ඔයා නියමාකාරයෙන් වයසට යන්න අවුරුදු ගානකටත් කලින් ඔයාගේ මුහුණෙන් වයස පාට පේන්න ගන්නවා. මෙතනදී තමයි ගොඩක් දෙනා වරද්ද ගන්නේ. ගොඩක් දෙනා හිතනවා මේ දේ නවත්ව ගන්න නම් උදව් ගන්න ඕනේ ක්‍රීම් වලින්, සුදු වෙන ඉන්ජෙක්ෂන් වලින්, එහෙමත් නැත්නම් මිල අධික සප්ලිමන්ට්ස් වලින් කියලා. තමන්ගේ ශරීරය ඇතුළත හරියටම කොලෙජන් ක්‍රියා කරන විදිය තේරුම් ගන්නේ නැතුව එයාලා කරන්නේ එක එක වර්ගයේ කොලෙජන් පවුඩර් වර්ග පස්සේ යන එක. ඒත් ඇත්තම රහස තියෙන්නේ හරියටම කොලෙජන් ක්‍රියාත්මක වෙන ක්‍රමයේ මිස කොලෙජන් මිලදී ගන්න විදිහේ නෙවෙයි. එහෙනම් කොහොමද හරියටම කොලෙජන් ක්‍රියාත්මක කරවගන්නේ? ඔයා කරන්න ඕනේ ඔයාගේ ශරීරයට ස්වාභාවිකව, කාර්යක්ෂමව වගේම අඛණ්ඩව කොලෙජන් ගොඩ නගා ගන්න උදව් කරන්න පුළුවන් කෑම බීම ලබා ගන්න එක. මේක මැජික් එකක් නෙවෙයි. මේක තමයි ජීව විද්‍යාව. වෙළඳ දැන්වීම් වලින් වට ඒත්තු ගන්වන්න හදන විදිහට ඇත්තටම ඔයාගේ ශරීරයේ කොලෙජන් අවශෝෂණය කරන්නේ නැහැ. අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ප්‍රෝටීන වර්ග ඇමයිනෝ අම්ල බවට බිඳ වැටෙනවා. මේ කොලෙජනුත් අන්න ඒ වගේම ආහාර ජීර්ණයේදී ඇමයිනෝ අම්ල බවට කැඩිලා යනවා. මේ නිසා ඇත්තටම වැදගත් වෙන්නේ ඔයාගේ සමතුල කොලෙජන් නැවත ගොඩ නැගීමට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය තියනවද? ඒකට අවශ්‍ය කරන පරිසරය ඔයාගේ ශරීරයට තියනවද කියන එක. එතනදී තමයි ඔයාට ඕනේ වෙන්නේ කොලෙජන් බහුල සහ කොලෙජන් වලට උදව් කරන මේ කෑම වර්ග ටික. මම ඔයාව ටිකකට ඔයාගේ සම ඇතුළට අරන් යන්න. මතු පිටට යටින් ඔයාගේ සම නිතරම අලුත් වෙවි තමයි තියෙන්නේ. එයා ආයේ ගොඩ නැගෙනවා. පරණ සෛල මිය යනවා. ඒ වෙනුවට නව සෛල නිර්මාණය වෙනවා. මේ සේරම එකට කරලා තියාගන්න පුළුවන් හැකියාවක් කොලෙජන් වලට තියෙනවා. හරියට නම්‍යශීලී දැලක් වගේ තමයි ඒ වෙලාවට මේ කොලෙජන් තන්තු ක්‍රියා කරන්නේ. ඔයා විවිධ ක්‍රීම් වර්ග, ට්‍රීට්මන්ට්ස් සහ උපදෙස් අනුගමනය කළත් ඔයාගේ සමට ඔයා බලාපොරොත්තු වෙන ඒ ලස්සන ලැබුණේ නැද්ද? ඒක ඔයාගේ සමේ ගැටලුවක් නෙවෙයි. ඒක එහෙම වෙන්නේ ඔයාට ඔයාගේම සමට සහ ඔයාගේ ජීවන රටාවට ගැලපෙන හරිම සිස්ටම් එකක් නැති නිසා. මම ඩොක්ටර් අනුරාධී වීරසිංහ. මම බ්ලූම ගේන් ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරේ ඒ සේරම ප්‍රශ්න වලට උත්තර ලැබෙන්න සහ නිකන් ස්කින් ග්ලෝ එකක් වෙනුවට ඇත්තම ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් ලබා ගන්න අවශ්‍ය අයට ඒ දේ ලබා ගන්න. මේ ප්‍රෝග්‍රෑම් එක මාස 3ක ගයිඩඩ් ප්‍රෝග්‍රෑම් එකක්. මේ ප්‍රෝග්‍රෑම් එකේදී මම සහ වෘත්තීය මට්ටමේ බියුටි ඇඩ්වයිසර් කෙනෙක් පුද්ගලිකවම ඔයාගේ සම සහ ඔයාගේ ජීවන රටාව අධ්‍යයනය කරලා ඔයාටම ඔයාගේ බජට් එකට ගැලපෙන විදිහට ස්කින් කෙයාර් රුටීන් එකයි ලයිෆ් ස්ටයිල් රුටීන් එකයි දෙකම හදලා දෙනවා. ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඔයා මේක තනියම කරන්නේ නැහැ. ඔයාට ඒ ලැබිය යුතු රිසල්ට් එක ලැබෙනකන් මම ඔයත් එක්ක ඉන්නවා. හැම දවසකම ඔයාට අවශ්‍ය උපදෙස් ලැබෙනවා. ඒ වගේම ඔයා මේ දේවල් කළේ කොහොමද කියලාත් මම බලනවා. මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒකත් ඒ මොහොතේම නිවැරදි කරනවා. ඊට අමතරව අපි හැම සතියකම ලයිව් කෝල් එකකින් සම්බන්ධ වෙලා ඉදිරියේදී කරන දේවල් සැලසුම් කරනවා සහ මෙච්චර දවසක ප්‍රෝග්‍රස් එක සාකච්ඡා කරනවා. මම ඔයාලට බොරු පොරොන්දුවත් මෙඩිකල් ප්‍රෙස්ක්‍රිප්ෂන්ස් වත් දෙන්නේ නැහැ.
මම ඔයාට දෙන්නේ ඔයා වෙනුවෙන්ම හදපු ඔයාටම ගැලපෙන ප්‍රායෝගික සිස්ටම් එකක් සහ ඇත්තම ට්‍රාන්ස්ෆෝමේෂන් එකක්. ඉතින් ඔයාත් කැමති නම් ඔයාට ලැබිය යුතු මේ වෙනස ලබා ගන්න අපිට දැන්ම මෙසේජ් එකක් හෝ කෝල් එකක් දෙන්න. ඔයාට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් ඒකත් මේ නම්බර එකෙන්ම ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි ආයිත් වීඩියෝ එකට යමු. ඔයාගේ වයස 20 ගණන් වලදී කොලජන් නිෂ්පාදනය වේගවත්ව සිද්ධ වෙනවා. ඔයාගේ වයස 30 ගණන් වලදී ඒකේ වේගය අඩු වෙනවා. ඒත් 40න් පස්සේ වෙන්නේ කොලජන් බිඳ වැටෙන එක වේගවත් වෙන එක. ඔයාගේ ශරීරයට නිවැරදි සංඥා ලබා දෙනවා නම් ඔයාට තවමත් පුළුවන්කමක් තියෙනවා ඔයාගේ සමට තරුණ පෙනුමක් ලබා දෙන්න. ආහාර තමයි මේ හැම දෙයකටම දෙන්න පුළුවන් ප්‍රබලම සංඥාව වෙන්නේ. කොලජන් බහුල ආහාර වලින් එකක් තමයි බෝන් බ්‍රොත් කියලා කියන්නේ. සමහර අය මේක අහලා ඇති. ඒක මස් වර්ග පාවිච්චි කරලා හදන සුප් එකක්. ඒකේ තියෙන අස්ථි කාටිලේජ සහ සම්බන්ධක පටක සෙමින් තඹා ගත්තාම ඒවා ස්වාභාවිකවම කොලජන්, ජෙලටින්, ග්ලයිසින් සහ ප්‍රෝලීන් නිකුත් කරනවා. මේ සංයෝග දන්නෝ ඔයාගේ සමේ ව්‍යුහය නැවත ගොඩ නැගෙන්න ඕනේ කරන දේවල් ඔයාගේ ශරීරයේ ඇතුලේදී හරියටම භාවිතා කරන්න ඕනේ කොහොමද කියන එක. මේ අස්ථි සුප් එක රූපලාවන්‍ය ද්‍රව්‍යයක් විදිහට පිටතින් විතරක් නෙවෙයි සමේ ඇතුළත ඉඳන්ම ක්‍රියා කරනවා. ඔයාගේ සම, සන්ධි සහ බඩවැල් කියන මේ සේරම ටික එකපාර පෝෂණය කරනවා. බඩවැල් සෞඛ්‍ය සම්පන්නව තියනවා කියන්නේ පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය වැඩි දියුණු වෙනවා. ඒකෙන් විතරක්ම වුණත් සමේ පෙනුම සෑහෙන ප්‍රමාණයකින් වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. සාම්ප්‍රදායික සුප් එකක් නිතර බොන අයට එයාලගේ සම වඩාත් සජලීකරණය වුණු බවක් වගේම වඩාත් ප්‍රත්‍යස්ත හා සංසුන් බවක් දැනෙනවා. මේක අහම්බෙන් වෙන දෙයක් නෙවෙයි. ග්ලයිසීන් වලට පුළුවන් කොලජන් සංශ්ලේෂණයට උදව් කරන්න වගේම නින්දේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරන්න. ඒක රාත්‍රියේදී ඔයාගේ සමයේ සිද්ධ වෙන අලුත් වැඩියාවටත් හිතකර විදියට බලපානවා. කවුරුත් වැඩිය හිතන්නේ නැති ඒත් කොලජන් වලට උපකාරී වෙන තවත් කෑමක් තමයි මාළු. විශේෂයෙන් සම සහිත මාළු. මාළුන්ගේ සමෙහි මුහුදු කොලජන් අඩංගු වෙන නිසා ඒවයි ග්ලයිසින් සහ ප්‍රෝලීන් වලින් ගොඩක් පොහොසත්. ඒ විතරක් නෙවෙයි මාළු වල තියෙන ඔමේගා 3 කියන මේද අම්ල වල තමයි හොඳම බලය තියෙන්නේ. ඔමේගා 3 වලට පුළුවන් වගේ ශරීරයේ දැවිල්ල අඩු කරන්න. කොලජන් තන්තු වලට හානි වෙන්න නොදී ආරක්ෂා කරන්න. ඒ විතරක් නෙවෙයි බාහිර පරිසරයෙන් ඔයාගේ සමට ඇතිවෙන පාරිසරික ආතතිය නිසා ඔයාගේ සම වයසට යන වේගය අඩු කරන්නත් මේ ඔමේගා 3 උදව් කරනවා. දැවිල්ල කියන්නේ කොලජන් වල නිහඬ සතුරන්ගෙන් එක්කෙනෙක්. ශරීරයේ දැවිල්ල ඉහළ මට්ටමක තියෙනකොට කොලජන් වේගයෙන් බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි සීනි සහ සැකසූ ආහාර ගොඩක් කෑමට ගත්තාම සමේ වයසට යාම වේගවත් වෙන්නේ. ඔමේගා 3 බහුල කෑම වලින් මේ ක්‍රියාවලිය සංසුන් කරන්න උදව් වෙනවා වගේම කොලජන් වගේ සම තුල දිගු කාලයක් තියාගන්න ඉඩ සලසලා දෙනවා. බිත්තර කියන්නේ තරුණ සමයේ තවත් නිහඬ වීරයෙක්. බිත්තර සුදු මදේ කොලජන් සෑදීමට අවශ්‍ය ප්‍රධානම ඇමයිනෝ අම්ල වලින් එකක් වන ප්‍රෝලීන් අඩංගු වෙනවා. බිත්තර කහ මදේ විටමින් A, D, E සහ බයොටින් අඩංගු වෙනවා. මේවා සමේ සෛල අලුත් කරන්න වගේම කොලජන් තන්තු ආරක්ෂා කරන්න උදව් වෙන වටිනා පෝෂ්‍ය පදාර්ථ බිත්තරවල විශාල ප්‍රමාණ වලින් කොලජන් අඩංගු වෙන්නේ නැහැ. ඒත් ඒවා Tamanටම හදාගන්න පුළුවන් වෙන විදිහේ කොටස් ටිකක් ඔයාගේ ශරීරයට ලබා දෙනවා. කොලජන් පෝෂණය කරන එකේ ඒවා නිපද වෙන කර්මාන්ත ශාලාව පෝෂණය කරන එකේ වෙනස මේකයි. දැන් අපි විටමින් C ගැන කතා කරමු. මොකද ඒක නැතුව කොලජන් නිෂ්පාදනය සාර්ථක වෙන්නේ නැහැ. විටමින් C නැත්තම් වගේ ශරීරයට කීයටවත් කොලජන් නිපදවන්න බෑ. ඒක හරියට කොලජන් සංශ්ලේෂණය කරන ක්‍රියාවලිය පටන් ගන්න ස්විච් එකක් වගේ. ඔයා කොයිතරම් කොලජන් බහුල ආහාර කෑමට ගත්තත් ප්‍රමාණවත් තරමට විටමින් C නැතුව ඔයාගේ සමට ඒවා හරියට පාවිච්චි කරන්න බැරිව යනවා. දොඩම්, පේර, කිවි, ස්ට්‍රෝබෙරි සහ පැපොල් වගේ පළතුරු කියන්නේ ප්‍රබල කොලජන් සක්‍රියකාරක. බෙල් පෙපර්, බ්‍රොකොලි සහ කොළ පැහැති එළවලු වලින්නුත් ඒ දේම ඔයාට කරලා දෙනවා. විටමින් C වගේ පද්ධතියට ඇතුල් වුණාට පස්සේ එයා කොලජන් අණු ස්ථාවර කරනවා. දුර්වල ඒවා වෙනුවට ශක්තිමත් නම්‍යශීලී තන්තු හදන්න උපකාරී වෙනවා. ගොඩක් මිලෙන් අධික ස්කින් කෙයාර් රුටින් එකක් කරන්නේ නැති වුණත් නැවුම් පළතුරු සහ එළවලු නිතර කෑමට ගන්න අයට ගොඩක් වෙලාවට හොඳ
දීප්තිමත් පැහැදිලි සමක් තියෙන්නේ මේ නිසා. ගොඩක් අය පොඩ්ඩක්වත් තැකීමක් කරන්නේ නැති කෑම ජාතියක් තමයි මේ සල්ෆර් බහුල ආහාර. සුදු ලූණු, ගෝවා සහ බිත්තර වලින් කොලජන් තන්තු වල ව්‍යුහය ස්ථාවර කරන්න උදව් වෙන සල්ෆර් අඩංගු සංයෝග අන්තර්ගත වෙනවා. සල්ෆර් අක්මාව තුල විෂීවත් කරන්න උදව් වෙන නිසා ඒවයින් වක්‍රාකාරව සමේ පැහැදිලි බව සහ ස්කින් ටෝන් එක වැඩි දියුණු කරනවා. අපේ සම කියන්නේ අක්මාවත් එක්ක එකතු වෙලා විෂ ඉවත් කරන්න උදව් වෙන අවයවයක්. ඔයාගේ අක්මාව සහ බඩවැල් වල ඕනෙවට වඩා බර වැටුනහම මේ විෂ ද්‍රව්‍ය ඔයාගේ සමහරහා අඳුරු බව, කුරුලෑ වගේ වයසට කලින් වයසට ගිහිල්ලා වගේ පෙන්වන ලක්ෂණ පෙන්눔 කරන්න ගන්නවා. ඔයා මේ විෂ ඉවත් කරන මාර්ගවලට හරියාකාරව උදව් කළොත් ඒවා ඔක්සිකාරක හානි වලින් ඔයාගේ සමේ තියෙන කොලජන් ආරක්ෂා කරලා දෙනවා. හානිය ගැන කතා කරපු නිසා මේකත් ඔයාලට කිව්වොත් හොඳයි කියලා මට හිතෙනවා. කොලජන් වල ලොකුම හතුරන්ගෙන් කෙනෙක් තමයි සීනි කියලා කියන්නේ. ඔයාගේ ශරීරයේ අතිරික්ත සීනි වලින් ග්ලයිකේෂන් නම් ක්‍රියාවලියක් සිදු කරනවා. සීනි අණු කොලජන් තන්තු වලට සම්බන්ධ වෙලා ඒවයි නම්‍යශීලී බව නැති කරලා දැඩි හා බිඳෙන සුළු බවට පත් කරනවා. මේකෙන් වෙන්නේ සම රැලි වැටෙන්න, එල්ලා වැටෙන්න පටන් ගන්න එක සහ සමේ ප්‍රත්‍යස්තතාවය නැති වෙන්න හේතු හදන එක. සීනි වලින් නිතරම කොලජන් විනාශ කරන නිසා ඔයාට ඉන්පස්සේ තවදුරටත් තරුණ සමක් නම් ගොඩ නගා ගන්න බැරි වේවි. බය වෙන්න ඕනේ නැහැ. ඒ වගේ ආහාර සමබරතාවයක් ඇතිව කෑමට ගන්න එක තමයි ඔයා කරන්න ඕනේ. කොලජන් වලට උදව් වෙන කෑම වර්ග ඔයාගේ කෑම වේලට එකතු කර ගන්නවා නම්, වගේම සීනි කෑම පාලනය කරනවා නම් ඔයාගේ සම ක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒක ඔයාටම බලා ගන්න පුළුවන්. සෞඛ්‍ය සම්පන්න මේදයක් මේකෙදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරලා දෙනවා. අලි ගැට peer, ඇට වර්ග, බීජ, ඔලිව් තෙල් සහ පොල් කියන දේවල් වල සෞඛ්‍ය සම්පන්න මේදය අඩංගු වෙලා තියෙනවා. මේවයින් සමේ තියෙන ස්වාභාවික බාධකයන්ට උදව් වෙන අත්‍යවශ්‍ය මේදම්ල සපයනවා. සමේ තියෙන බාධකයේ ශක්තිමත් නම් සමේ තෙතමනේ නැතිවීමත් අඩු වෙනවා. සමට යටින් ඇති කොලජන් ආරක්ෂා කරනවා සහ සමට සිනිඳු පිරිපුන් පෙනුමක් ලබා දෙනවා. කොලජන් වලින් සමට නියමිත ව්‍යුහයක් ලබා දෙනවා වගේම සමට මුරුදු බව සහ දීප්තිය ලබා දෙන්නේ මේ දෙයින්ම තමයි. ජලයත් ඒ වගේම වැදගත්. කොලජන් තන්තු නම්‍යශීලීව තියෙන්නේ නම් සජලනය අත්‍යවශ්‍යයි. විජලනය වුණහම සමේ කොලජන් දුර්වල වෙනවා වගේම සිහින් වෙනවා. ප්‍රමාණවත් තරම් ජලය පානය කළාම, ඒ කියන්නේ පිපිඤ්ඤා, කොමඩු සහ පැංගිරි පළතුරු වගේ ජලය බහුල ආහාර කැමට ගත්තම කොලජන් නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා. දැන් අපි බලන්න යන්නේ කිසිම වෙලාවක කතා කරන්නේ නැති පැත්තක් ගැන. ඔයා නිදාගෙන ඉද්දිත් කොලජන් අලුත් වැඩියා සිද්ධ වෙනවා. ගැඹුරු නින්දේදී වර්ධක හෝමෝන නිකුත් වෙනවා. මේ හෝමෝනය කොලජන් නිෂ්පාදනය වගේම පටක අලුත් වැඩියාවත් උත්තේජනය කරනවා. ඒත් නින්ද දුර්වලයි නම් කොලජන් අලුත් වැඩියා වෙන වේගය අඩු වෙනවා. පරිපූර්ණ ආහාර වේලක් ගත්තා වුණත් නිදන්ගත ආතතියෙන් පරක්කු වෙලා නිදාගන්න රාත්‍රීන් වලින් ඔයාගේ මුහුණට අවුරුදු ගානකින් වයස පෙනුමක් ලැබෙනවා. ඉතින් ලස්සන කියන්නේ කුස්සියෙන් විතරක් හොයාගන්න ඕනේ දෙයක් නෙවෙයි. ඒක ඔයාගේ ජීවන රටාව එකම හදාගන්න ඕනේ දෙයක්. අපි කතා කරපු කොලජන් බහුල ආහාර, විටමින් C, සෞඛ්‍ය සම්පන්න මේදය, සජලනය සහ නින්ද ඒකට එකතු වුණාම හරිම බලවත්. සම වෙනදට වඩා වෙනස් කියලා ඔයාට දැනෙයි. ඔයා වේගෙන් සුව වෙනවා. තෙතමනය රඳවා ගන්නවා. අමුතුම එලියක් ඇති වෙනවා. ඇත්තට මේක ජීවමානයි කියලා පේන්න ගන්නවා. සාම්ප්‍රදායික ආහාර වේලක මේ හැමදේම සමබරව තිබුණා. මේ නිසා තමයි අද කාලයට වඩා ගොඩක් දීප්තිමත් සමක් ඒ කාලේ හිටපු අයට ලැබුණේ. එයාලා කෙටි පාරවල් හොයන් ගියේ නැහැ. එයාලගේ ශරීරයට අවශ්‍ය දේවල් ලබා දුන්නා. සැබෑම රහසත් ඒකම තමයි. මේක පටන් ගන්න කිසිම අමාරු පියවරක් අනුගමනය කරන්න ඕනේ නැහැ. ඉන්ජෙක්ෂන්ස් ඕනේ වෙන්නේ නැහැ. ඔයාට ඕනේ වෙන්නේ කොන්සිස්ටන්සි එක. එහෙමත් නැත්නම් එක දිගටම නොකඩවාම මේ දේ කරගෙන යන එක. පෝෂණය ලබා දෙන එක වගේම ඉවසීම. සම අලුත් කරන්න කාලය ඕනේ. කොලජන් නැවත ගොඩ නැගෙන්න ටිකක් කල් ගත වෙනවා. හැබැයි ඒක අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. විශ්වාසයෙන් ඉන්න ඕනේ. ඔයාගේ ශරීරය හරියටම පෝෂණය කරනකොට తాවකාලික ප්‍රතිඵල වෙනුවට හැමදාම තියාගන්න පුළුවන් ප්‍රතිඵල ඔයාට ලැබෙවි. ඔයාට ඉක්මනින් තරුණ පෙනුම තියෙන සමක් ඕනේ නම් කොලජන් පස්සේ හඹාගෙන යන්න එපා.
ඒ වෙනුවට ඔයාගේ ශරීරයට ඒවා ස්වාභාවිකව නිර්මාණය කරගන්න උදව් කරන්න. මොකද ඇත්තම සුන්දරත්වය තියෙන්නේ ඔයා පිටතින් ගා ගන්න දේවල් වල නෙවෙයි. ඒක ගොඩ නැගෙන්න ඕනේ ඇතුළතින්මයි. ඔයා මේක තේරුම් ගත්තාම මෙච්චර කල් ඔයා ලස්සන කියන දේත් එක්ක තියාගෙන හිටපු වැරදි සම්බන්ධයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙවි. ඔයා තව දුරටත් ඉක්මන් විසඳුම් හොයන එක නවත්තලා දැනටමත් ඔයාගේ ශරීරය කරන්න හදන අත්‍යවශ්‍ය ක්‍රියාවලියට ඉඩ දෙන්න පටන් ගනීවි. හැම පෝෂදායී ආහාර වේලක්ම ඔයාගේ අනාගත සම වෙනුවෙන් කරන නිහඬ ආයෝජනයක් බවට පත් කරගන්න. හොඳ නිින්දක් ලබන හැම රාත්‍රියක්ම අලුත් පැඩියා සැසියක් බවට පත් කරගන්න. මොකද ආතතිය අඩු කරන හැම වෙලාවකම සමේ දැනටමත් තියෙන කොලෙජන් ටික ආරක්ෂා වෙනවා. මේ පටන් ගැනීම ඔයාගේ පෙනුම වැඩි දියුණු කරගන්න එකටත් වඩා ඔයාට ඔයා ගැන දැනෙන විදිහ වෙනස් කරනවා. මොකද සම සෞඛ්‍ය සම්පන්න වෙද්දී ඕනෑම කෙනෙකුගේ ආත්ම විශ්වාසය ස්වාභාවිකවම වැඩි වෙන්න ගන්නවා. ඒ ඔයා තරුණ බව පස්සේ හඹා යන නිසා නෙවෙයි. ඔයා සමබරතාවයට උදව් වෙන නිසා. තරුණ සමක් ලබා ගන්නවා කියන්නේ කාලය ආපස්සට හරවනවා කියන එක නෙවෙයි. සමට අනවශ්‍ය හානි සිද්ධ වෙන්න තියෙන ඉඩ අඩු කරන එක වගේම තමන්ගේම විදිහකට ඉබේම සිද්ධ වෙන්න ඉඩ හදලා දෙන එක. ඔයාගේ අත්තිවාරම විදිහට ඔයා කෑම තෝරා ගන්නවා නම් ලස්සන කියන්නේ తాවකාලික දෙයක් වෙන එක නිකම්ම නතර වේවි. ඒක තිරසාර වේවි. ඉතින් මේ වගේ තවත් වැදගත් තොරතුරු ගොඩක් ඔයාට මේ ස්ක්‍රීන් එකෙන් පේන වීඩියෝ එක ටච් කරලා දැනගන්න පුළුවන්.